එක දැක්ක හම්බෙකින් නන් නෙවෙයි. ඉතින් මේක ස්කිප් කරලා යන්න කලින් දෙපාරක් හිතන්න. මේ විෂය ඔයාට ළඟදීම ලොකු ධන වාසනාවක් දෙන්න කලින් දැනටමත් ඔයාට රහස්‍යගේ පළ කරලා ඉවරයි කිව්වොත් ඔයා දන්නේත් නැතුව ඇති. ඔයා දන්නේම නැතුව ඔයාගේ ඇඟෙන් සහ පරිසරයෙන් පෙන්වන ලොකුසාලි කන්දරාවක්, ලොකු ධනස්කන්ධයක් ඔයාගේ අතට එන්න කලින් ලැබෙන ප්‍රධාන පෙරනිමිති පහක් මෙන්න. මේ ආශිර්වාදය ලබා ගැනීම, මේ ආශිර්වාදය තහවුරු කර ගැනීම සඳහා විශ්වයට ස්තුතියි ලෙසින් කමෙන්ටුවක් දාගෙන යන්න. පළවෙනි සහ ප්‍රධානම සලකුණ තමයි සිහින. ඔයාට ළඟදිම විශාල මුදලක් ලැබෙන්න හෝ ව්‍යාපාරයකින් අධික ලාභ ලැබෙන නියමිත නම් ඔයාට පේන හීනවල රටාව වෙනස් වෙනවා. විශේෂයෙන්ම පිරිසිදු, පැහැදිලි, ගලා යන වතුර දකින්න ලැබීම, ගොයන් පැසෙන කුඹුරු යායක්, රන්වන් පාටෙන් දිලිසෙන දේවල්, නැත්නම් සුදු රාජකීය පෙනුමක් තියෙන සුදු ඇතෙක් වගේ සතෙක් හීනෙන් පෙනීම ඊටාම බලවත් පෙරනිමිත්තක්. ඒ වගේම ඔයා උස කන්දක් උඩට නගිනවා වගේ හෝ අහසින් පියාඹනවා වගේ පේනවා නම් ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ මූල්‍යමය මට්ටම සහ සමාජ තත්ත්වය ඊටාම කෙටි කලකින් ඉහළ යනවා කියන එකයි. දෙවෙනි පෙරනිමිත්ත ශාරීරිකව දැනෙන දෙයක්. අපේ පැරණන් වගේම ලෝකේ පුරාම ඉන්න ආධ්‍යාත්මික විද්‍යාඥයන් විශ්වාස කරන දෙයක් තමයි අපේ අත්ල කියන්නේ ශක්තිය උරා ගන්නා සහ පිට කරන කේන්ද්‍රස්ථානයක් කියලා. කිසිම චර්ම රෝගයකින් හෝ බාහිර හේතුවක් නැතුව ඔයාලගේ අත්ල නිතරම කසන්න ගන්නවා නම් ඒක සුළුකොට තකන්න එපා. විශේෂයෙන්ම පිරිමි අයගේ දකුණු අත්ලත් කාන්තාවන්ගේ වම් අත්ලත් මේ විදිහට කසනවා නම් ඒකෙන් සංකේතවත් කරන්නේ විශ්වයෙන් ඔයාගේ අතට මුදල් ආකර්ෂණය වෙන්න පටන් අරගෙන තියෙනවා කියන එකයි. එයින් අදහස් වෙන්නේ ඔයාගේ ශක්ති කලාපය නැත්නම් ඕරා එක මුදල් භෞතිකව වැළඳ ගන්න සූදානම් කියන එකයි. තුන්වෙනි පෙරනිමිත්ත තමයි අංක රටා. එහෙමත් නැත්නම් අපි කියනවා ඒන්ජල් නම්බර්ස් කියලා. ඔයා හිතාමතාම නොවුනත් අහම්බෙන් වගේ දවසකට කීප වතාවක්ම එකම අංකය දකින්න ලැබෙනවා නම් ඒක විශ්වයේ පැහැදිලිම පණිවිඩයක්. උදාහරණයක් විදිහට ඔයා ෆෝන් එක බලද්දි වේලාව 11:11 වෙලා තියෙන්න පුළුවන්. පාර යන වාහනයක නම්බර් එක 8:8 වෙන්න පුළුවන්. නැත්නම් ඔයාට හම්බ වෙන බිල් එකක එකතුව 777 වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අංක 8 කියන්නේ මුදල් සහ සෞභාග්‍ය නියෝජනය කරන විශ්වීය අංකයයි. 888 හෝ 88 වගේ අංක නිතරම ඇහැට ගැටෙනවා නම් විශ්වයට කියන්නේ ඔයා එන්නේ නියම මගක. ළඟදිම ඔයාගේ ආර්ථික අපහසුතා ඉවර වෙනවා කියන එකයි. හතරවෙනි පෙරනිමිත්ත අපිට දකින්න ලැබෙන්නේ සබහා දහමින්. සතුන් කියන්නේ මිනිසුන්ට වඩා විශ්වයේ කම්පන තරංග ඉක්මනින් අඳුර ගන්න පුළුවන් පිරිසක්. ඔයා ඉන්න පරිසරයට නැත්නම් ඔයාගේ කාමරයට නිවසට නිතරම පැමිණෙන ලස්සන සමනලුන් ඉන්නවා නම් නැත්නම් කහපාට කුරුල්ලන් නැතිරම එනවා නම් ඒක වාසනාවේ සලකුණක්. ඒ වගේම අපේ පැරණි මතවල තියෙනවා නිවසක කිසිම හානියක් නැති කළු කූඹි පීලි පිටින් බිත්ති දිගේ ඉහළට ඇදෙනවා නම් ඒ නිවසට ඊටාම කෙටි කලකින් නොසිතූ ධනලාභ ලැබෙනවා කියලා. සතුන් ඔයාගේ වෙතට ආකර්ෂණය වෙන්නේ ඔයාගේ ශක්ති ප්‍රභවය ඊටාම පොසිටිව් මට්ටමක තියෙන නිසායි. පස්වෙනි සහ වැදගත්ම පෙරනිමිත්ත තමයි ඔයාගේ අතුලාන්තයෙන් දැනෙන වෙනස. ලොකු ධනලාභයක් ලැබෙන්න කලින් බොහෝ වෙලාවට ඔයාගේ ජීවිතයට පුදුමාකාර බිඳවැටීමක් හෝ දැඩි පීඩනයක් එන්න පුළුවන්. හැබැයි ඒ හැම ප්‍රශ්නයක් මැදදීම ඔයාගේ හිතට පුදුමාකාර සංසුන් බවක්, හැමදේම හොඳ අතට හැරේ කියන නිසක විශ්වාසයක් දැනෙන්න ගන්නවා. ඔයා අනවශ්‍ය විදිහට සල්ලි පසුදුවන්නේ නැතුව තෘප්තිමත් ස්වභාවයකින් ඉන්න පටන් ගන්නවා. ඔයාගේ මනස මෙන්න මේ වගේ ඉහළ කම්පන පට්ටමකටපත් වෙන්නේ විශ්වය විසින් ඔයාට දෙන්න යන මහා ධනස්කන්ධය දරා ගන්න ඔයාගේ මනස සූදානම් කරන නිසායි. විශ්වය අපිට හැමදාම ඉඟිදෙනවා. හැබැයි ඒවාට සංවේදී වෙන්න අපි දැනගන්න ඕනේ. ඉතින් මේ කියපු පෙරනිමිති පහෙන් එකක් හෝ කිහිපයක් මේ දවස්වල ඔයාටත් අත්දකින්න ලැබෙනවද? ඔයාට දැනෙන ඒ විශේෂ සලකුණ මොකද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම විශ්වයේ රහස් සහ දියුණු වෙන ක්‍රම ගැන තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. හැමෝගෙම සිහින සැබෑවන සෞභාග්‍යමත් කාලයක් ප්‍රාර්ථනා කරනවා.